මං කැමති මුලින්ම ලාල්කාන්ත අමාත්‍යතුමන් නැත්නම් ලාල්කාන්ත සහෝදරයා එහෙම කියන එක පහසුයි මං හිතනවා ඔබ වැඩියෙන් ප්‍රිය කරනවා ඇත්තෙත් ඒක වෙන්නට ඇති ඔබට යොමු වෙන්න මේ කෘතිය ඔබට කියවන්න ලැබුණාද මොකද මට මොලා කිව්වා මේ කෘතියේ පිටපතක් ඔබට ලැබෙන්න සැලැස්සුවා කියලා කියවන්න ලැබුණාද කෘතිය කියෙව්වා කියවුවට පස්සේ මොනවද දැනුනේ දැන් ඒ කෘතිය කියවීමත් එක්ක ඔබට විඳින්න ලැබුණු හැඟීම් මොන වගේද අපිට කියන්න පුළුවන්ද මං හිතන්නේ මාව මේකට තෝරගන්නත් ඇත්තේ මම මේ හිතන හේතුව මත එකක් කියන්න ඕන දැන් මම මෙතෙන්ට ඇතුළට මුලින්ම එනකොට මම දැක්කේ සර්පයාව මෙතන හිටියා මම දැක්කා කව වෙලාද මම දන්නේ ඉන්නවනේ ඊළඟට මෙතන වාඩි වුණාට පස්සේ තමයි දැනගත්තේ මේක UD එකේ තැනක් කියලා. පොතර පොඩ්ඩක් පිටට යන මගේ ලක්ෂණයක් ටිකක් ඒ ගතිය. පස්සේ ටිකක් කළා යනකොට UD එකේ ඇමතිත් ඉන්නවා. බලද්දී අර අස්සේ ඉන්නවා වාඩි වෙලා. කැබිනට් ඇමති. අපි කරුවයියා කියලා අපි කියන්නේ. ඊට පස්සේ ටිකක් කළා යනකොට සිරිතුංග සහෝදරයා ආවා. අපේ වමේ ක්‍රියාකාරීකේ හැමදාමත් තමන් හිටපු එකේ ගානකට හැමදාම ගියා ඊට පස්සේ වසන්ත දිසානායක සහෝදරයයි අක්කයි දෙන්නමත් හිටියා මම බැලුවා මෙච්චර මෙවැනි පිරිසක් ඉද්දි මේකට මාව සම්බන්ධ කරගන්න හේතු වෙන්න ඇත්තේ කියලා මම හිතුවා මගේ ජීවිතයේ මේ පොතේ තියෙනවා ගොඩක් කියාගෙන යනකොට මුල සිට අගටම තියෙනවා මම ගියා ඉස්කෝල 5කට පොලිසි 6කට රැඳුම් කඳවුරු 2කට පොලිසි 6ට ගියේ දේශපාලනය නිසා රැඳුම් කඳවුරු 2කට ගියෙත් දේශපාලනය නිසා ඉතින් ජීවිතයට සම්බන්ධ වෙච්ච මර්ධනය කියන සාධකය තමයි මේක බලද්දි දිගට මතක් වුණේ ඒ වගේම මං මේක මේ සිපිරිගයක් කියලා ගත්තොත් සිපිරිගයක කතාවක් කියලා අපි හිතුවොත් මට අර බූකන් වර්ඩ් ශිරකඳුරත් මතක් වුණා බ්‍රූනෝ ආෆිස්ගේ මොකක්ද වෘකයන් අතර නග්නව ඒකත් මතක් වුණා බොහෝ වෙලාවට මේ ප්‍රධානම දේ උනේ මේ රජය කියන ආයතනය රජයේ තියෙන දුෂ්ටත්වය ඒක අපේ ජීවිතෙත් අපි දිගටම විඳලා තියෙනවා රජය කියන ආයතනයේ තියෙන දුෂ්ටත්වය මේක ඉවර කරන්න ඕන කියන ආකල්පය රජය ඉවර කරන්න ඕන අපි ඉගෙන ගත්ත දේශපාලනයට අනුව රජය ඉවර කරන්න ඕන ඉතින් රජයයි ජනතාවයි කියන කාරණා ඊළඟට හිරගේ ඇතුළේදී බන්ධනාගාර නිලධාරීනුයි සිරකරුණුයි අතර තියෙන යාළුකම ඒ වගේම හමුදාවයි සිරකරුවනුයි අතර ගොඩ නැගෙන සතුරුකම පොලිසියයි සිරකරුවනුයි අතර ගොඩ නැගෙන සතුරුකම ඒ කියන්නේ රජයේත් මේක රජයනේ තියෙන්නේ රජයේ මර්ධනය තියෙන්නේ තනිකර වෙන මොකක්වත් නෙමෙයි සමහර අපේ සාමාන්‍ය සමාජයේ ගත්තොත් රජය නිකන් තමන්ගේ යාළුවෙක් වගේනේ හිතෙන්නේ නමුත් මේක කියවද්දි හොඳට බැලුවොත් අර ලෙනින්ගේ ප්‍රකාශය අපි ඉගෙන ගත්ත සරල දේශපාලන ඒත් ගැඹුරු අන්තර්ගතයේ තියෙනවා මේකේ රජය යනු මර්ධන උපකරණයකි වෙනත් මොකක්වත් නෙමෙයි රජය යනු මර්ධන උපකරණයකි කියන එක තහවුරු කරන්න මේකේ කොහෙවත් එහෙම කියලා නැහැ නමුත් මේක කියාගෙන යනකොට වෙන සිදුවීම් දිහා බැලුවම හැම එකකදීම මගේ නම් දිගටම ආවේ රජය කියන්නේ මොනතරම් දරුණු මර්ධනීය මානව විරෝධී ආයතනයක්ද කියන එක. එතකොටම මට ආපහු මතක් වුණේ අපිත් දැන් රජය හසුරුවන රජය අපේ නෙමෙයි රජය හසුරුවන වගකීම දරන අය. මේ තියෙන්නේ අපේ රජයක් නෙමෙයි. ව්‍යවස්ථාවකින් අපිට රජය හසිරවීමේ බලයක් ලැබිලා තියෙනවා. දැනටත් අපි දකිනවා
රජය හසුරුවන්න ගියාම ආණ්ඩුවයි රජය අතර තියෙන ප්‍රතිවිරෝධය. පොතේ තියෙනවා රජය අතරමත් තියෙන ප්‍රතිවිරෝධ ගැටුම්. පොතේ තියෙනවා රජය ඇතුළෙත් ගැටුමක් තියෙනවා. ඒ ගැටුම හොඳින් මනාව මතුවෙනවා. බන්ධනාගාර නිලධාරීන් මේ රජයේ මර්ධනය එනකොට මොනතරම් දුරට සිරකරුවන්ගේ පැත්තත් එක්ක සිට ගන්නවද කියන එක. ඒක පටන් ගන්නේ මම දිගට කියනවාද පස්සේ ආයි නෑ කමන්නේ. ඔය කියන කාරණය හරි වැදගත් ඊළඟට අහන්න. මොකද මම දැක්කා මේ න්‍යාය පත්‍රයේ අපි තුන් දෙනාටම සංවාදයට තියෙන පැයයි. පැයයි. හරි. ඉතින් ඒක හවුලෙනේ ගෙනියන්න වෙන්නේ මං තනියම කියන එක හොඳ නෑනේ. ඉතින් මේ කියන්නේ රජයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධ කියන එක ගැටුම කියන එකත් පොත පටන් ගන්නේ හිරකරුවෝ ක්‍රීඩා කරන්න පටන් ගන්නවා නිදහස් දවසක. ඒගොල්ලෝ ඒ ඉඩ තියෙන තැන්වල ක්‍රිකට් ගහන්න පටන් ගන්නෙ. ජේලල්ලත් බන්ධනාගාර නිලධාරීනුත් ඒකත් එක්ක සෙට් වෙනවා. ඒගොල්ලෝ එතකොට හරි යාළුයි. හරි නිලධාරි ගති මොකක්වත් නැහැ. ටිකක් වෙලා යදි පොලිසියෙන් එනවා. පොලිසියෙන් ඇවිල්ලා විශේෂ චෙක් කිරීමක් කරන්න ඕන කියලා තමයි පටන් ගන්නෙ. ඒකට බන්ධනාගාර නිලධාරීන් විරුද්ධ වෙනවා. නමුත් ඉහලින් ආපු නියෝගයක් කියලා වැඩේ වෙනවා. ඉතින් එතකොට ඇති වෙන ගැටුමෙන් තමයි පොත පටන් ගන්නෙ. ඉවර වෙන්නේ ඒ වගේ ඊට වඩා හපන් බන්ධනාගාර අතන පොලිසිය ගහලා පන්නනවා. කොටිම කියනවා සිරකරුවෝ සමත් වෙනවා සාමූහිකත්වයේ තුලින් පොලිසිය පළවා හරින්න. අන්තිමට හැබැයි ඒත් මර්ධනයක් ක්‍රියාත්මක වෙනවා. ඒකේ සිරකරුවෝ ගොඩක් මැරෙනවා. ඉතින් ඒ ඔක්කොම ගියාම මාධ්‍යයක වාර්තා කරන හැටි තියෙනවා. ඒක හරිය ලස්සනයි. පොත ඉවර වෙන්නේ එහෙම. පොත ගැන ගොඩක් කියන්නත් හොඳ නැහැ නේද? පොත කියවන්න නැතුව යනවනේ. ඒ නිසා මේකේ තියෙන්නේ රජය කියන ආයතනය අපි අර ඉගෙනගත්ත මූලික දේශපාලන දර්ශනයේදී මූලිකම අත්පොත් කියවපු තැන ඉගෙනගත්ත තැනදී රජය යනු මර්ධන උපකරණයක් විස වෙනස් මොකක්වත් නොවේ. දැන්ට තියෙන රජය ගැනත් එතකොට ඒ විග්‍රහයට ඒකම අදාළයි. මම හිතන්නේ ඔන්න ඔතනින් ඔබට නවතින්න කියලා සංඥා කරනවා. මොකද මේ හඳුනා ගැනීම වැදගත් නෙමේ. ඔහු අමාත්‍ය ලාල්කාන්ත ලෙස නොව පාඨක ලාල්කාන්ත ලෙස ඔහුගේ කියවීම ඉදිරිපත් කළේ මේ වැදගත්ම කේන්ද්‍රීය සාධකය රජය මර්ධන උපකරණය ලෙස මේ කෘතිය තුල මා හඳුනා ගන්නවා සහ ඔහු ඊට වැදගත් තව කාරණයක් කිව්වා. අපි තමයි දැන් රජය කරගෙන යන්නේ. මේක තමයි මේ කතාවේ කේන්ද්‍රීය සාධකය ඔහු දක්වන ලද අදහසේ. අපි නැවත එතුමා හමුවට එමු පසුව. ලසන්ති ඔබට කෘතිය කියවන්න ලැබුණද? මොකක්ද දැනුනේ? බොහොම ස්තුතියි ලසන්ත. මේ අර ඇමතිතුමා කිව්වා වගේ ඇවිල්ලා ඉන්න සම්භාවනීය පිරිස දැක්කම දාර්ශනිකයන් දැක්කම අර තෝරු මෝරු ආස්සේ හාල්මෙසෙක් වගේ මට දැනුණා. ඉතින් මම ඇත්තටම පොත කියුවේ මුලාගේ මිත්‍රයෙක් විදිහට. මට කියපු එක දෙයක් තමයි මේක ගැන කතා කරනකොට මම ගැන කතා කරන්න එපා පොත ගැන කතා කරන්න කියලා. ඉතින් මට මේ ඇමතිතුමා ලාල්කාන්ත සහෝදරයා කියපු දේ මට හරීම මේ ඒකේ විශේෂත්වයක් තියෙනවා. මොකද ඔබතුමා ඒක රජය පැත්තෙන් දකිනකොට නීතිඥයෙක් විදිහට ලසන්ත මට නීතිවේදියෙක් කිව්වට මම නීතිඥයෙක් උසාවි බොහොම අඩුවෙන් ගිය. ඉතින් නමුත් අර අපි අධිකරණ පද්ධතිය තුළ ඉඳලා අධිකරණ පද්ධතිය දැකලා ඔබතුමා රජය කියනකොට මං හිතන්නේ මුළු රාජ්‍ය ක්‍රියාදාමය ගැනම කතා කරන්නේ. ඉතින් මගේ කියවීම විශේෂයෙන්ම තිබ්බේ අපි කොයිතරම් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුල අයුක්තිය සිදු කරනවාද කියන එක තමයි මට මුළු පොත කියවන මුළු පොත තුලම මට දැනුණ දේ. ඒ කියන්නේ එතන ඒ කියන එක පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට යනකොට ඒ හැම තැනකම මම දැක්කේ අපි මේවා අවුරුදු ගාණක් දශක ගාණක් දැන් අපිත් වයසට ගිහිල්ලා අපි කතා කරන දේවල් නීතිය මෙහෙම වෙනස් වෙන්න ඕනේ, යුක්තිය පසින්දලීම මේ විදිහට වෙනස් වෙන්න ඕනේ, අපි අධිකරණ ක්‍රියාදාමය මීට වඩා එෆිෂන්ට් වෙන්න ඕනේ, ඒ වගේ දේවල් අපි කතා කරාට ඒ යුක්තිය පසින්දලීමේ මුළු ක්‍රියාදාමයම කොයිතරම් අපි ජනතාව
අතහැරලා තියෙනවාද ජනතාව එතනින් අතහැරලා තියෙනවාද ඒ ක්‍රියාවලිය තුලම තවත් වින්දිතයන් වරදකරුවන් වින්දිතයන් නැවතත් වින්දිතයන් බවට පත් වෙනවද කියන එක තමයි මට දැනුණ කියවීම. ඉතින් ලසන්ත මට ඒකම මතක් වුණා මම බාගෙට අරන් කියවන්න නැතුව අතෑරපු පොතක් තිබ්බා ජැක් හෙන්රි ඇබර්ට්ගේ In the Belly of the Beast කියලා. ඔහු ඇමරිකාවේ අධික ප්‍රිසන් එකක ඉන්න ගමන් තමයි මේ පොත ලිව්වේ. තාම විශාල වරද වලට අහු වෙලා ඒක වෙනම කතාවක්. නමුත් එතනදී ඔහු කියනවා ඒ පොත මට කියවන්න බැරි වුණේ ඇයි කියලා මට මතක් වුණා. ඒකම මට මතක් වුණා ඒක තැනක එයා කියනවා incarcerated ඇතුලේ සිරකරුවෙක්ට දැනෙන ඊටාම තදබල මානසික වේදනාව තමා සමාජය තුළ පවතින අයුක්තිය සිරගත වීම හෝ සිරගත වීම තුළ විඳින භෞතික වේදනාවන් නෙවෙයි තියෙන විශාලම වේදනාව මේ අයුක්තිය සමාජයේ හැමතැනම අපේ අධිකරණ තුළ අපේ පොලිසි තුළ අපේ සිරගෙවල් තුළ තියෙන අයුක්තිය තමයි විශාලම වේදනාව කියලා. එතනින් හොඳයි. බොහොම ස්තුතියි ලසන්ති. භුවනේශ්වර සහෝදරයා මේ කාරණා දෙකම නැත්නම් මේ අදහස් දැක්වීම් දෙකම ලාල් සහෝදරයාගේ සහ ලසන්ති සහෝදරියගේ අහද්දී ඔබ සමහර විට කල්පනා කරනවා ඇති මේ පොත නැත්නම් සිපිරි කෘතිය හුදු සාහිත්‍ය කෘතියකින් එහා යනවා නොවේද කියන එක. අපි කතිකාවක් තියෙනවා සාහිත්‍ය සමාජ කාර්ය භාරයක් තියෙනවා. ඒවා අපි වෙනම කතා කළ යුතු කාරණා. නැත්නම් ඒක හුදෙක් කලාව සඳහා පමණයිද? මේවා විවාද සම්පන්න කාරණා. ඒ විවාදය හැමදාම තිබුණා වේ. හැබැයි මේ මොලාගේ කෘතිය එතනින් එහා සලකුණු කරන තැන මේකෙන් යෝජනා කරන්නේ මොකක්ද පාඨක සමාජයට සහ අන්තිමේදී අපිට. ඒකත් ඔබට හිතන්න අවකාශ මේ සංවාදයෙන් පස්සේ ඔය පොත කියවලා පොත ඔබේ බවට පත් කරගන්නකොට ලැබෙයි කියන විශ්වාසයත් මා තුළ තියෙනවා. භුවනේශ්වර සහෝදරයා ඔබත් සිපිරිගේ අත්දැකීම් ලැබපු කෙනෙක්. ඒ අත්දැකීමුත් ඇතුලේ මේ කෘතිය ඔබට කියවන්න ලැබුණද සහ ඔබ මේ කෘතිය කියවද්දී ඔබට දැනුණු සංවේදන මොනවද කියලා අපිට ටිකක් කියන්න පුළුවන්ද? ස්තුතියි. මාත් මේ පොත කියවුවා. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මම සිංහල ඉගෙන ගත්ත එක්කෙනෙක් නෙවෙයි. මම ඇවිල්ලා දමිළ වාතයෙන් ඉගෙන ගත්ත එක්කෙනෙක්. මේක ඒ වුණාට මම මේ පොත කියවන්න එච්චර අමාරු වුණේ නැහැ. ඒ කියන්නේ මාධ්‍ය කියන්නේ sannivedana පමණයි. එහෙම තමයි මම හිතන්නේ. මට කියව ගන්න නැත්තම් මේ සිංහල අකුරු ඉගෙන ගන්න පුළුවන් උනේ මම හිතන්නේ අවුරුදු 4මාරක් විතර සිරගෙදරේ ඉන්න කාලේ තමයි මම සිංහල ඉගෙන ගත්තේ. ඊයේ මගේ මාත් එක්ක හිටපු සිංහල සහෝදරවරුන්ත් එක්ක තමයි ඒගොල්ලන් කියලා තමයි දුන්නේ මට සිංහල ඉගෙන ගන්න. ඒකෙන් තමයි මම සිංහල ඉගෙන ගත්තේ. අපි ඇහුවට කමක් නැද්ද ඔබ සිරගත වෙලා හිටියේ කොයි කාලෙද මොකක්ද ඔබ හිරගත වෙන්න හේතුව? ඊරෝස් සංවිධානයේ සමාජිකයෙක්. මම අනුවෙතම අපිව මේ අත්අඩංගුවට ගත්තේ 94 නැත්නම් 95 වෙනකොට තමයි අපි නිදහස් වුණේ. ඒ කාලේ තමයි මේකත් ඉගෙන ගන්න අපිට මේ අම්බුනේ සිංහල ඉගෙන ගන්න. අතරින් තමයි මම පටන් ගන්නා. මේ මං ඉන්න සමාජ වතු නැත්නම් කඳුකරේ සමාජයේ ඉන්න එක්කෙනෙක් මම. ඉපදිච්ච එක්කෙනෙක්. මේ පොත කියවද්දී මම දැනගත්ත එකක් තමයි සිරගෙදර එකක් නෙවෙයි විවෘත සිරගෙදරකුත් තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ නැත්නම් මේ ලංකාවේ ලංකා දේශේ අවුරුදු 200ට පැරණි සමාජයක් ඉන්නවා. ඒගොල්ලොත් ඉන්නේ ඒ කියන්නේ මගේ සමාජයේ ඒගොල්ලොත් ඉන්නේ මේ වගේම තැනක තමයි. එයි දැන් ලාල්කාන්ද ඇමතුමා නැත්නම් ලාල්කාන්ද සහෝදරයා කියද්දී ගොඩක් දේවල් මේවා ගැන කිව්වා. එතුමාත් සිරගෙදර හිටපු කෙනෙක්. මාත් සිරගෙදර හිටපු කෙනෙක් එටියට. ඒක විතරක් නෙවෙයි. දැන් අපි ඉන්න සමාජය නැත්නම් මගේ සමාජය ඒ වගේම සමාජයක් තමයි.
වත්තක් නැත්තා වතුකරේ කියන්නේ මොනවාද කියලා උඟක් අයට දන්නවා ඇති. ඒ සමාජය ගැනත් සමහරය පොතේ කියවන්න ඇති. සමහරය මේ සමාජය ගැන ඔයලා දැනගන්නත් ඇති. සමහරය ওই සමාජෙත් එක්ක ජීවත් වන අයත් ඉන්නවා. ඉතින් වෙලා තියෙන්නේ අවුරුදු 200 සුද්ධ තමා ගෙනාවේ මේ රටට බලෙන් තමා ගෙනත් තියෙන්නේ. ගෙනාපු කාලෙන් නම් ඒගොල්ලන්ට ලොකු වෙනසක් උන්නේ අද වෙනකම්. තාමත් ඔය ලයින් කාමර තවත් තියෙනවා. ලයින් කාමර සුද්ධ එදුවේ අස්වැන්න නැති කරන්න තමයි ලයින් අදලා තියෙන්නේ. 8 තමයි සයිස් එක. දැන් පොඩි වෙනසක් තියෙනවා නේතෝ නෙවෙයි. ඔය සමාජයේ කඩාගෙන එවිල්ලා එළියට ආපු අයත් ඉන්නවා. මේ කියන්නේ නීතිඥයෝ ඉන්නවා, ડોක්ටර්ස්ලා ඉන්නවා, එන්ජිනියර්ස්ලා ඉන්නවා. ඒ වුණාට අපි බලන්නේ මුළු සමාජෙම එළියට එවිල්ලාද ඒකෙන් නිදාස් වෙලා එවිල්ලාද කියලා. බලද්දී තාම නෑ. දැන් අවුරුදු කීයක් යයිද අපිට කියන්න බෑ. ඒ නැත්නම් මගේ සමාජය කොටු වෙච්ච තැන් පටන් ගත්තේ සුද්ධ ගෙනාවා. ඊට පස්සේ වාල්ලිටියට තමයි ඒගොල්ලෝ සේවය කරේ. ඊට පස්සේ වෘත්තීය සමිතිය කියන්නේ වෘත්තීය සමිතියත් මේ මිනිසුන්ගේ වෘත්තීය වෙනුවෙන් සටන් කරාද කියලා බැලුවොත් ඒකත් නැහැ. අද වෙනකන් ඒක තියෙනවා. ප්‍රබලම වෘත්තීය සමිතිය මේ මිනිසුන්ගේ නැත්නම් වෘත්තිකයන්ගේ නිදාස වෙනුවෙන් මොනාරි දෙයක් කරාද කියලා දෙයක් කරලා තියෙන්නේ නැතුව නෙවෙයි. ඒ වුණාට ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කරාද කියලා බැලුවොත් නැහැ. මං ඉන්නේ දිස්ත්‍රික්කයේ නූර්ලි දිස්ත්‍රික්කයේ. නූර්ලි දිස්ත්‍රික්කයේ බැලුවොත් මන්දපෝසල මට්ටමේ විදියෙම තියෙන දිස්ත්‍රික්කයේ විල්ලා නූර්ලි දිස්ත්‍රික්කයේ. අනික ඔය සමාජයට අද වෙනකන් ඉඩම් කැලලක්වත් අයිති සමාජයක් නෙවෙයි. අවුරුදු 200 මේ රට වෙනව අම්බ කරලා දීපු ජනයා. නැත්තම් සමාජය. නමුත් ඔය සමාජය ගැන හිතන්න මං හිතන්නේ අද වෙනකන් අද දේශපාලන වශයෙන් සමහර දේවල් කියවනවා. ඒක කවුද වෙයිද කියලා අපිට කියන්න බෑ. නමුත් මං සංසන්දනය කරලා බලලා තියෙන්නේ මේ සිපිල් කියන මේ පොතත් ඒ සමාජයත් අද එක තැනක ඉන්නේ. තාමත් සිරගෙදර ඉන්න ඒගොල්ලන්ටත් ඉදිරියට මොනවාද වෙන්නේ නැත්තම් මේ සමාජයට මොනවාද වෙන්න යන්නේ කියලා තාමත් මේ අපිට කියන්න ගන්න බැරි තරමට අපි ඉන්නේ. ස්තුතියි. මේ ලාල් සහෝදරයා මට කිට්ටු වෙලා ඇහුවේ මැදින් පැන්නට කමක් නැද්ද කියලා. මම හිතන්නේ මැදින් පයින්න වෙන වැඩක් තමයි උනේ. මොකද මේක මේ මාත් අහගෙන හිටියම අන්තිමට අපි උසලා පොළවේ ගැහුවා වගේ මේ සිපිරි ගෙදර ගැන කතා කරන දැන් බුවනේශ්වර යෝජනා කරන්නේ අපි ඉන්නේ හිරගෙවල් වල. මං කියන්නේ මාත් කඳුකරේම මිනිස්සෙක්. කඳුකරේ බුවනේශ්වර සහ මං හිතරක් නෙවෙයි ඔබත් හිරගෙවල් වල ඉන්නා වගේ අර වැලිකඩ එහෙම ඉස්සරහින් යනකොට තාප්පේ ගහලා තියෙනවා සිරකරුවෝත් මිනිස්සුයෝය කියලා අපිට බලා ගන්න වාක්‍යයකුත් නේද? ඒක පැත්ත මාරු කරන්න ඕන කියන යෝජනාව ලාල් සහෝදරයා කතා කරමුකෝ. මැදින් පයින්න අවස්ථාව දෙනවා. අර සිරකරුවෝ මිනිස්සුයෝ කියන එක පැත්ත මාරු කරලා කියලා තියෙනවා. මිනිස්සුයෝ සිරකරුවෝ. ඒක පැත්ත මාරු කරනවා තමයි හරිම අර්ථය එන්නේ. මොකද රජයේ බිහි වෙච්ච දවසේ ඉඳන් මිනිස්සුયો සිරකරුවෝය. ඒක එහෙම තමයි. ඉතින් මම අර මැදින් පනින්න හැදුවේ වෙන වැඩකට. මේ පොතේ නම සිපිරි නෙමෙයි. සිපීර්. මෙතන මේ වැඩේ මට ආරාධනා පත්‍රේ එව්වට පස්සේ මම බැලුවා මේක වැරදිලා ලියලාද කියලා. සිපීර් කියලා. ඒ පාර මම මොලාගෙන් ඇහුවා මේ මොකද්ද බං මේ සිපීර් කියන්නේ ඔබට වැරදිලාද මන් දන්නේ නැහැ ඔය වැඩිය සාහිත්‍ය මේ සිංහල රේමේ ඔක පොඩ්ඩක් බලහන් කියලා. ඊට පස්සේ මට ඒක ගැන ඒවල තිබ්බ විස්තරයක් මං හිතන්නේ මොලාතා පොඩ්ඩකින් අදහස් දක්වයිනේ. එතකොට මං කියන්නේ ඒකත් පොඩ්ඩක් කිව්වොත් හොඳයි කියලා මගේ අදහස. ඉතින් මේමයි පොත ගැන තව වෙන පැත්තක් කිව්වොත් මේකේ පරිච්ඡේද හරිම කුඩයි. නිකන් සමහර ඒවා තියෙනවා පිටු 4යි 5යි. පරිච්ඡේද කඩලා තියෙනවා. ඒක හරි මේ පොත කියවන්නාට වෙහසක් දැනෙන්නේ නැහැ. පරිච්ඡේද හරිම කුඩයි. පරිච්ඡේද 20ක් තියෙනවා. මට මතක 20 වගේ. හරිම කුඩයි. ඒ වගේම පරිච්ඡේදයක් තුල තියෙන වාක්‍ය ප්‍රමාණය හරිම අඩුයි. හරිම පහසුවෙන් කියවන්න පුළුවන් එක.
ඒ වගේ තමයි වාක්‍ය හරිම කොටයි. ගොඩාක් වාක්‍ය තියෙනවා වචන දෙකයි. ඉර පෑවුවා. ඉවරයි ඒක. නැවතීමේ ලකුණ. සිරකරුවෝ නිදාගත්තා. ඒත් වචන දෙකයි. මුං අපිට ගැහුවා. ඒත් වචන දෙකයි. වචන දෙකේම මම හිතන්නේ ගොඩාක් තියෙනවා. මුම් පරයෝ අපේ කී දෙනෙක් මැරුවද? මම ගත්තම මේකේ මේ මං කියන්නේ පරිච්ඡේද කඩලා තියෙන විදියයි. වාක්‍ය කඩලා තියෙන විදියයි. සහ එක පරිච්ඡේදයකට ඇතුළත් කරලා තියෙන වාක්‍ය ප්‍රමාණය ගත්තම හරිම මේ කියවන්න ආස හිතෙන භාෂාවක් මේකේ තියෙනවා. මමත් ටිකක් ඒකට කැමතියි. මට ඒ නිසා කියවන යනකොට නිකන් ටක් ගාලා පොඩ්ඩක් නිකන් ඒ වගේම මේ මැවෙනවා, රූප මැවෙනවා. ඒක දැන් මම සමහරව අත්විඳලා තියෙන හින්දා රූපමවා ගන්න ලේසි. නමුත් ටිකක් අත්දැකීමක් තියෙන කෙනෙකුට මේ සම්බන්ධ අදහසක් තියලා තියෙන කෙනෙකුට හිරගෙදරක ජීවිතය සහ ඒක ඇතුලේ තියෙන මිනිස් සම්බන්ධතා ගොඩ නැගෙන හැටි ඒ වගේ දේවල් ගත්තම නිකන් මේක චිත්‍රපටියක් වගේ මුල සිට අගට මේක දිගට මම යනවා. දැන් චිත්‍රපටිවල මම චිත්‍රපටි විචාරකයෙක් නෙමෙයි. මම කිසිම විචාරකයෙක් නෙමෙයි ඇත්තටම. සාහිත්‍ය විචාරකයෙකුත් නෙමෙයි. මම නමුත් මට ඉතින් මොකක් කරේ ඉඳ එන්න කියනවා. ඉතින් මාත් එනවා. බෑ කියන්න බැරි නිසා. දැන් අර චිත්‍රපටයකුණත් රූප දිගට යන්නේ නැතුව මම අහලා තියෙනවා ටක් ගාලා ඡේදනය කරනවා කියලා. එකම රූපේ දෙකක් දුරට තිබ්බොත් නිකන් කම්මැලි කමක් එනවා වගේ අදහසක් මම අහලා දෙනවා. එතකොට ටක් ගාලා රූප ඡේදනය කරනවා කියන කඩනවා. කඩලා වෙන එකකට යනවා. මේක බැලුවම අර පොතක් විදියට ගත්තම සාහිත්‍ය කෘතියක් වුණත් නිකන් චිත්‍රපටියක් මැවෙන ලක්ෂණ මේකේ හැම තැනම වගේ තියෙනවා. ඒකත් මම දැකපු මේ පොතේ තියෙන විශේෂත්වයක්. ලසන්ති මොනවා හරි කියන්න ඔව් ඔබතුමා කියනකොට මටත් ඒකම තමයි ලසන්ත මේ ඇමතුමා කියන දේ තමයි මම ඇත්තටම මුලාවට පළවෙනි පාර පොත කියවලත් කිව්වේ මේක නැරටිව් එකක් නේද කියලා මම ඇහුවේ. මොකද ඒකේ ඊටාම සරල භාෂාවෙන් ඕනෑම කෙනෙක්ට කියවන්න පුළුවන් භාෂාවෙන් හැබැයි ඊටාම ගැඹුරු පණිවිඩ දෙන පොතක් කියලා තමයි මට දැනුනේ. කියන්නේ සමහර ප්‍රකාශ තියෙනවා ඊටාම සරලයි ඇමතුමා කිව්වා වගේ වචන දෙකේ මේ වාක්‍ය. නමුත් ඒ වාක්‍ය ඇතුලේ තියෙනවා ඊටාම දාර්ශනික බවක් සහ අපිට ගැඹුරට හිතන්නට එතනින් එහාට ඒක සම්බන්ධ කරන්න මේක උනේ ඇයි මෙහෙම වෙන්නේ ඇයි අපි මොකද කරන්නේ කවුද මේකට වග කියන්න ඕනේ කියන තැනට අපිව ගෙනියන්න ඒ සරල වචන පේලියෙන් සමත් වුණා කියලා මට හිතුණා මම කියවනකොට. අර ඇමතුමා වගේ මමත් විචාරකෙක් නෙවෙයි. නමුත් ඒ මගේ කියවීම අනුව මට එහෙම තමයි දැනුනේ. සමහරට දැන් මේ බුවනේශ්වර සහෝදරයා කිව්වා ඔබ සිංහල භාෂාව සම්බන්ධයෙන් ආධුනිකයි කියලා. ඔබ සිරගත වෙලා ඉන්න කාලේ සිංහල භාෂාව ඉගෙන ගත්තේ කියලා මේ කියපු ලිවීමේ තියෙන සරල බව මම හිතන්නේ සරල වුණාට අර කිව්වා වගේ එහි දාර්ශනික හැඩරුව වෙනම බලා ගන්න පුළුවන්. ඒ සරල බව නිසාමද ඔබට මේක ග්‍රහණය කරගන්න පහසුනේ? ඒ කියන්නේ උදාහරණයක් මාව ගන්න පුළුවන් මේක සරල කියලා කියනවානේ. ඒකට උදාහරණයක් මාව ගන්න පුළුවන් කියලා මං හිතන්නේ. මට මේවා කියවලා දැනගන්න පුළුවන් වුණේ ඒ සරල අන්ද තමයි මටත් පුළුවන් වුණේ. හරි. දැන් ආපහු මේ අර අපි යමින් හිටපු ගමනේ එතනට එන්නම්. ලාල් සහෝදරය ඔබ සඳහන් කළා ඔබේ අත්දැකීමුත් එක්ක මේ කෘතිය සමපාත වන තැන්. ඒ තැන් එක්ක ඇති කළ සහකම්පනය නැත්තම් මේ පොතත් එක්ක ඔබට මතක් කළ දේවල් මොනවද තියෙන්නේ? ඒවා ඔස්සේ අපිට මේ අපේ රචකයා ඒ සහකම්පනය ඇති කරන්න මොන වගේ සාර්ථක බවක් ලබලා තියෙනවද? දැන් මේක මේ අවසන් වෙන හරියට යනකොට මම හිතන්නේ දැන් අපේ කාලේ ටික ඉවර වෙගෙන යයි සභාවටත් අවස්ථාවක් තව මිනිත්තු 15කට එහා තියෙනවා අපිට. දැන් මේකේ මේ මම මේ මාක් කරන් ආවා අන්තිම හරියේ සිරගේ කැරැල්ල හමුදාව මැඩපවත්තයි. මේක තමයි දැන් වාර්තා වෙන්නේ එහෙම. සිරගේ කැරැල්ල හමුදාව මැඩපවත්තයි. නමුත් හමුදාව තමයි මේකේ කැරැල්ල පටන් ගන්න. හරි. ඒ කියන්නේ
ඊළඟ තව වාක්‍යයක් බලන්න. පාතාලයේ කම්මුතුයි. මේ පහුවදා වාර්තා වෙන විදිය. ඒ කියන්නේ ඇතුලේ මරපු කට්ටිය එක්ක පාතාලයට සම්බන්ධ වෙච්ච අය. ඔබ මේ කියන්නේ පහුවදා මාධ්‍ය වාර්තා බලන්නේ. ඔව්. මේක මේ එළියට යන විදිය. අපි ගැනත් එහෙම තමයි මුන් ත්‍ස්තවාදීෝ. ඉරගේ කඩාගෙන පණී. හරි. මමත් එම් පැන්නා එකපාරක් අනුරාධපුර බන්ධනාගාරේ කඩාගෙන යන එකකට මම සම්බන්ධයි. ඒකේ සමාජිකයෙක් අපි දෙන්නයි ජීවිතුන් අතර ඉතුරුනේ. ඒක පැනලා ගියා එකෙන් මොකක් හරි අහම්බයකට. නෑ මං කියන්නේ ඒවා එළියේ වාර්තා වෙන සහ සමාජගත වෙන විදිය අර ඇතුලේ ඉන්න අය මුළු සමාජයෙන්ම තවදුරටත් කොන් වෙන විනාශ වෙන වාර්තා කිරීමක් තමයි මාධ්‍ය වාර්තා කරන්නේ. ඊළඟ පාතාලයේ කම්මුතුයි. নানা ප්‍රකාර පුවත් සැලසුම් වෙයි. ඝාතන සාධාරණය කර සමාජගත කරයි. පීඩාවට පත් වෙලා ඉන්නේ ඒ මිනිස්සු. ඒ මිනිස්සුන්ට ගහන්න පටන් අරගෙන තමයි මේ කැරල්ලක් ඇතුලේ නිර්මාණය වෙන්නේ. ඇත්තරම හිරකරුවෝ කරන්නේ ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන එකක්. තමන්ගේ ජීවිතය ගලව ගන්න. ඔවුන් කරන මෙතන කිසිම වැරද්දක් නැහැ. නමුත් සමාජයට යන්නේ අදත් ගත්තොත් ඒ වගේ සිද්ධියක් මොකක් හරි හම්බයක් වුණාම වින්දිතයම තමයි නැවතත් වින්දිතේ බවට පත් කරන්නේ. ඒතර අපි ඉරගෙවල් වල හිටපු කාලය තුල අපි එළියට ආවට පස්සෙත් වින්දිතයෝ තමයි. ඇතුළේ ඉන්නකම් විතරක් නෙමෙයි. ඒතකොට මේ ඒවා පිළිබඳ හරි සමීප බවක් ඔබ ඇහුවේ මගෙන් මේ සහෝදරය ඇහුවේ කොහොමද මේ සමීපකම දැනුනේ කියලා. මෙහෙම තමයි වාත්. ඊට පස්සේ දැන් බලන්න මෙතන ඊළඟට දැන් මේක වැඩේ මෙතන අන්තිම කෑල්ල මම කියන්නේ මේක විතර කතානේ. ඊට පස්සේ ඔක්කොම පෝලිං කරලා අර මේ එළියට අරගෙන කට උත්තර ගන්නවා. ඒතකොට කට උත්තර අරගෙන ඊළඟට සිද්ධ වෙන්නේ රැඳවුම් කරුවන්ටම නඩු දානවා. කට උත්තර ගන්නෙම රැඳවුම් කරුවන්ට නඩු දානවා. ඒතකොට වැරද්ද කරන්නෙත් මේගොල්ලෝ. පහර දෙන්නෙත් මේගොල්ලෝ. මැරෙන්නෙත් ඇතුලේ අය. පීඩාවටපත් වෙන්නෙත් ඇතුලේ අය. ඊට පස්සේ කට උත්තර අරගෙන අපරාධකාරයෝ විදිහට නැවත නඩු පවරන්නෙත් ඇතුලේ පීඩාවටපත් වෙන අයට. ඉතින් මේ ඔක්කොම අපේ ජීවිතේට සම්බන්ධයි. ඒ කියන්නේ මට අන්තිමට ඉදොනේ රජය ඉවර කරන්න ඕන. රජය ඉවර කරන්න සිරිතුංග සහෝදරයන් ඇහුවනම් ওই වසන්ත දිසානායක සහෝදරයන් ඇහුවනම් ගොඩක් කට්ටියන් ඇහුවා කියයි කොහොමද කරන්න පුළුවන් කියලා. රජය ඉවර කරපු තැනටනේ අපි කොමියුනිස්ට් කියලා කියන්නේ. රජය ඉවර වෙච්ච තැන කොමියුනිස්ට් කියලා කියනවා. හරි. ඉතින් එතෙන්ට යන්නේ නැතුව මේක මේ අපි මේ අතරමඟ රජයන් මාරු කර හැමදාම පීඩාවටපත් වෙන එකක් තමයි තියෙන්නේ. දැන් මම ඇමතිවරයෙක් නිසා කියන්න ඕන. දැන් අපි රජයේ මේ වෙන කතාවක් කිව්වා. රජය කියන ආයතනය ගොඩනගලා තියෙන්නම මර්ධනයට. මම දන්නේ නීතිඥ සහෝදරිය මේකට මොනවා කියයිද කියලා. ඔය නීති හදලා තියෙන්නේ ඔක්කොම කරලා තියෙන්නේ ඒක මිනිස්සු හසු මර්ධනය කියන වචනේ විශාලයි. ලේසි නෑ. දැන් මම මෙතන එනකොට දැක්කා කෙල්ල කොල්ල ටිකක් තුරුල් වෙලා ඉන්න ඔතන. දැන් ඕවට කොච්චර මර්ධන හදලා තියෙනවද? එහෙම ඉන්න බෑ. මෙතෙන්ට ඇතුල් වෙනකොටම ගහලා තියෙන්නේ මොකද්ද? සාජා විනයගරුකව හැසිරෙන්න කියලාද කොහෙද මම දැක්ක ගහලා තියෙන මේ ළඟ. ඒව ඇතුලේ ඔක්කොම තියෙන්නේ මොකද්ද ගත්තොත්? මර්ධනය. කෙල්ලෙකුට කොල්ලෙකුට පාර බයලා යන්න බෑ. මර්ධනය. ඒ ඔක්කොම ඒක පුළුල්. ඉතින් රජය නැති වෙන්න නම් මානව වර්ගයාගේ දැවැන්ත අධ්‍යාත්මික දියුණුවක් ගොඩ නැගෙන්න ඕන. ඒක ආවට පස්සේ ඔය කියන වාක්‍ය ඛණ්ඩ එකක්වත් ඕනේ නැහැ. ඔකක්වත් ඕනේ නැහැ. මුත්‍රා කර වතුර ගසා යන්න. ඒකත් නීතියක් ආයි ගත්තම. එතකොට අර මුත්‍රා කරලා වතුර ගහන්න ඕන කියලා දන්න සමාජයක් ආවට පස්සේ නීතිය ඕන වෙන්නේ නැහැ. එතකොට රජය ඕන වෙන්නේ නැහැ. දැන් රජය ඕන වෙලා තියෙනවා. හරි. ඉතින් දැන් අපි රජය හසුරුවනකොටත් සිද්ධ වෙන්නේ රජය යනු මර්ධන උපකරණය නම් ආණ්ඩුවේ ස්වභාවයේ වර්ගය මොකක් වුණත් ඒක මහජන ආණ්ඩුවක් කියලා කිව්වත් ලෙනින්ගේ ආණ්ඩුව කියලා කිව්වත් ලෙනින්ගේ ආණ්ඩුවේ රජය මොනවද කරේ? මර්ධනය. හරි. වෙන මොකක්වත් නෙමෙයි. ඒක ඒකේ ලක්ෂණය. මට හිතෙන්නේ මම ඉතින් දේශපාලන පැත්තෙන් මේක දිහා බලන්නේ සාහිත්‍ය පැත්තෙන් නෙමෙයිනේ. සාහිත්‍ය කලා පැත්තෙන් නෙමෙයි මම පොත කියුවේ දේශපාලන දෘෂ්ටියකින්. ඉතින් මට හිතුනේ අපි මොන රජයක් නිර්මාණය කරගත්තත් මේ කියන මර්ධනයෙන් පීඩනයෙන් අපිට ගැලවෙන්න බෑ රජය අහෝසි කරගන්නකම්. ඉතින් ඒක ලොකු කාර්යයක්. ඒක ලොකු දිග කතාවක් දැන් තියෙන තත්ත්වයක් එක්ක ගත්තම.
ඉතින් එහෙම හිතුණා මට හිතුනේ මේකේ මේ රජයයි ජනතාව රජයයි මර්ධනය රජයේ පැත්තේ මර්ධනය දෙන්නේ රජය කියන ආයතන මිනිසුන්ට මොනතරම් පීඩාකාරී එකක්ද මේක අහෝසි කරන්න අපි හිතන්න ඕන නේද ඒකටද මේක ලිව්වේ ඒ පණිවිඩය අපිට දෙන්නේ වගේ එකක් තමයි මට හිතුනේ ඉතින් මම කල්පනා කරේත් මේ එන ගමන් මේ මම ඇවිල්ලා ඕක තමයි කියන්නේ කියලා ලසන්ති මේ ඇමතිතුමාගේ දෘෂ්ටි කෝණය සහ අපි අවුරුදු 10ක් 20ක් තිස්සේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා රජය තියෙන්න ඕනේ රජයක් අවශ්‍යයි කියපු නිසා ටිකක් ඒක මට හරි ඉන්ට්‍රස්ටිං ඇමතුමාගේ කතාව අහන් ඉන්න මට දැනෙන දේ තමයි ඇමතුමා ඔබ කියන කාරණාව හරි වැදගත් නමුත් ඔබතුමා මම හිතන්නේ ඔබතුමා මාත් කමනාප වෙන එකක් නෑ මම මෙහෙම කිව්වට දැන් ඔබ කියන්න බෑ මනාප වෙන්නත් පුළුවන් මර්ධනය නොකරොත් ඇති මනාප වුණාට කමක් නෑ ඔබතුමා දැන් රජයේ ඉන්න නිසා මම හිතන්නේ අපි දකින දැන් මම පොත දැකපු දේ මට පේන දේ රජයට ලොකු කාර්යභාරයක් තියෙනවා මොකද මේ පොතේ දිගටම කියවෙන කතාවක් තමයි ධනය බලය තිබෙනවා නම් නීතිය නමාගත හැකි. ඉතින් ඒ ධනය බලය තිබෙනවා නම් නීතිය නමාගත හැකි කියන තැනින් එහාට අපේ සමාජයේ ගෙනියන්න පුළුවන් තියෙනවා නම් කමක් තියෙනවා නම් දැනට ඔබතුමන්ලා රජයක් නැති සමාජයකට උසස් වූ සමාජයකට අපේ රට ගෙනියන්නට පුළුවන් නම් ඒ යන මගේ පළවෙනි පියවරක් ඒක වෙන්න ඕනි කියලා මම හිතනවා. ඉතින් මැදට පොඩ්ඩක් පනින්න අපිට මේ අපේ රට ගෙනියන්න බෑ රජයක් නැති තැනකට. ඒක ඇවිල්ලා ලෝක තත්ත්වයක්. එක රටක් ගෙනියන්න බෑ කවදාවත්. රජයක් නැති තත්ත්වයකට. ඒක වෙනම කතාවක්. හොඳයි ඒ අතරේ මම මේ තව අපිට මිනිත්තු 10ක 12ක කාලයක් තියෙනවා. දැන් ඔබතුමා කියපු අර මේ හිරගෙදර ඉන්න වින්දිතයෝ නැවත ඔවුන්ම අපරාධවලට භාජනය වෙනවා සහ මෙහෙම එකක් කිව්වහම අපිට කාරණේ ඇත්ත. දැන් අපි සුප්‍රකට අපි අන්තිමට දැක්ක වැලිකඩ සිදුවීම බලමුකෝ. දැන් ඒ වගේ කාරණා ගත්තම සමහර විට අපේ සමාජය අහන්න ඉඩ නැද්ද මෙහෙම ප්‍රශ්නයක් ටිකක් ඒක මේ වගේ තැනක ඇහුවත් හරි නරුම ප්‍රශ්නයක් හිරේ ඉන්නේ හොඳ උන්ද උන් නිකන් නැත්තම් බණ භාවනා කරලා අල්ලලා හිරේ දාලාද වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔය ඒක අපිට එහෙම දැනෙන්නේ අපි දේවල් ළඟින් අල්ලගත්තම ඒ කියන්නේ අපි දාර්ශනික අර්ථයෙන් අල්ලගන්නකොට ඔය හැමෝම නිදහස් මිනිස්සු ඔය කවුරුත් වැරදිකාරයෝ නෙමෙයි. දැන් අපිට හිතෙන්නේ හිරගෙදර ගිහිල්ලා ඉන්න මිනිහා අපි තුමු පීයෙන් ඇනලා ගියා මොකක් හරි වෙලා ගියා කැරලි ගහලා ගියා ඒක ඇවිල්ලා එන සමාජ තත්වයක ප්‍රතිඵලයක්. හරි. ඒ අපි මට මතකයි අපි ඉස්සර නම් කියලා තියෙනවා අපි ආවට පස්සේ හිරගෙදර ඉන්න අය ඔක්කොම එළියට දානවා කියලා. හරි. එතකොට එක යුගයක ඒ සමාජයේ ඒ ප්‍රකාශයට තියෙන ලොකු වටිනාකමක්. ඒ කියන්නේ හිරගෙවල් වල ඉන්න උන් එළියට දාලා එළිය පිරිසක් ඉන්නවා උන් ටික තමයි හිරගෙවල් වලට දාන්න ඕන කියලා. ඒකේ මූලික අදහස. නමුත් අපේ සමාජයේ දැන් තියෙන තත්ත්වයට සාපේක්ෂව ගත්තම දැන් හිරගෙවල් වල ඉන්න අය එළියට දැම්මොත් සමාජය දකින්නේ ඒක සමාජ විරෝධී වැඩක් වගේ. හිර කරුවව අර්ථ දක්වලා තියෙන්නෙම මේ සමාජෙන්නේ. සමාජෙන් අපි හිතමුකෝ කිරිපිටි පැකට් එකක් හොරකම් කරගත්ත කෙනත් ඇතුලේ කියලා අපි හිතමුනේ සරල අර්ථයකින්. ඉතින් මේ මිනිහා කිරිපිටි පැකට් එක හොරකම් කරන්නේ නිකන් නෙමෙයිනේ ආයේ ඊට එහාට කතාවක් ඒක ඇතුලේ. පෙළ ගැස්සිලා තියෙනවනේ ලොකු කතාවක්. මම හිතන්නේ ඕක ඇතුලේ ඉන්න කිසි මිනිහෙක් කැමැත්තෙන් අපරාධකාරයෙක් වෙලා ඇති කියලා. අපරාධකාරයෙක් ලෙස හංවඩුවක් වැදිලා තියෙනවා. මං හිතන්නේ කිසිම කෙනෙක් හිරකයක් ඇතුලේ ඉන්න මිනිහෙක් නිකන් ඔහේ හේතු නැතුව නිකන් ආසාවට මං කියව බටලන්ද ගැන උනත් මං කියන පොඩි කතාවක් මේක ටිකක් විවාද සම්පන්න වෙයි. රනිල් වික්‍රමසිංහ නිකම්ම නිර්මාණයක් නෙමෙයි.
රනිල් වික්‍රමසිංහ බටලන්දේ මර්ධනයක් ක්‍රියාත්මක කරා නම් මං හිතන්නේ ඒක රනිල් මේ පතාගෙන ඇවිල්ලා කරපු එකක් කියලා. එහෙම මං හිතන්නේ. ඒක සමාජයේ ප්‍රතිවිරෝධ. ඒ පැත්ත මේ පැත්ත අර පැත්ත ගැටුම ක්‍රියාවලිය යුක්තිය ඒවා මේවා වල එක්තරා මොහතක ගුණාත්මක තත්ත්වයක් ඒ. එක්තරා මොහතක ගුණාත්මක තත්ත්වයක්. ඒ නිසා මේ අර හිරගත වෙන අය, දඬුවම් ලබන අය, අර වගේ වදකාගාරවල තියාගෙන ඉන්න අයගේ ක්‍රියාවලිය කතාව මම හිතන්නේ ලොකුයි කතාව. මගේ නම් අපේක්ෂාව තමයි අපේ රටට දාලව ගත්තම යම් දිනයක් නම් කරලා එතනින් පරණ කතා ඔක්කොම ඉවර කරන්න ඕන. මැන්ඩලාලා කරා වගේ. යම් දිනයක් කියන එකෙන් මම යම් තැනකින් අපි මේක ඉවර කරන්න ඕන. ඒක වළංගුයි නේද මේ ඔබ ඔය කරන යෝජනාව එක වළංගු විය යුතුයි නේද උතුරට නැගෙනහිරටත්? මං කියන්නේ පොදුවේ උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි. හිරගෙවල් ඉන්න අයද අරගොල්ලෝද මේගොල්ලෝද ඔක්කොම අපි තුමු දේශපාලන සිරකරුවද හැමදාම තියෙන සටන් පාට යන්නේ මොලා මේකේ ලියලක් තියෙනවා. මම ඒක මාක් කරගත්තා. මොකද්ද මේ ඒත් පවතින නීතියට සාපේක්ෂව වැරදි තියෙනවා නම් දඬුවම් දීපල්ලා නැත්තම් නිදහස් කරපල්ලා. හැමදාම තියෙන සටන් පාට යන්නේ. වැරදි තියෙනවා නම් නඩු දාන්න. වැරදි නැත්තම් නිදහස් කරන්න. ඉතින් වැරදි නැති මිනිස්සු කොච්චර ඉන්නවද මේ වෙලේ නඩුත් නැහැනේ. ඒක මේක ගත්තම අර අපරාධය කියන එක අපි නිකන් සරලවල්ල ගත්තම තමයි අපිට හිතෙන්නේ මේම දඬුවම් දුන්නම වැඩේ හරි කියලා. නමුත් අපරාධය කියන එක ඊට වඩා විශාල විදිහට අපි විග්‍රහයක් කරගන්න ඕන. මේකේ අපරාධකාරයෝ නැහැ කොටින්ම. ඒක සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ලසන්ති මොනවා හරි එකතු කරන්න හදන්නේ? මටත් ඒකට එකතු කරන්න තියෙන දේ තමයි සමාජයේ විසින්නේ අපරාධකරුවා කවුද කියලා හඳුනාගන්නේ. අපි හඳුනාගන්නකොට හරි අපි හැමදාම පුරුදු වෙලා තියෙන දෙයක් නේ කළු සහ සුදු වැරදි කරන නොකරන. අපි නම් හොඳයි ඒගොල්ලෝ වැරදි කරන්නේ. ඇතුලේ ඉන්නේ නරක මිනිස්සු. මම අරකට චූටි කෑල්ලක් එකතු කරන්න. මම පොලිසිය 6ක හිර කූඩුවල හිටියා. රැඳවුම් කඳුරු 2ක හිටියා. හරි. පොලිසි එල්ලලා ගහලා තිනවා, ගුටි කාලා තිනවා, ඔක්කොම කරලා තිනවා. පුළුවන් නම් මං කරපු වැරද්ද කියන්න. එච්චරයි. මං දන්නවා මම වරදක් කරලා නැහැ. හැබැයි අපි ඉන්න කාලේ අපේ යාළුවෝ අපිව බලන්න ආවේ නැහැ. අපේ නෑදෑයෝ අපිව බලන්න ආවේ නැහැ. අපිව එළියට ආවට සමහරවිට පිළිගත්තේ නැහැ. දැන් හැම තුනම නම් එනවා නෑදෑයෝ දන්නෙත් නැහැ නෑදෑයෝද කියලා මං දන්නේ නැහැ. එක එක ඒවාට එනවා. මම කියන්නේ එහෙම වුණේ ඇයි අපිට? අපි පිළිවිකෝ කරා ගෙදරකට වද්ද ගත්තේ නැහැ. දෙමව්පියොත් පිට මං කරනවා සමහරලාට ගෙදර එන්න එපා කියනවා. එක්කෝක නවත්තපල්ලා කියනවා. නවත්තන්න නැතුව ගෙදර එන්න එපා කියනවා. හරි? එතකොට ඔය හැමතැනින්ම ඉස්කෝලෙන්ද දෙමව්පියන්ගෙන්ද ඥාතීන්ගෙන්ද පවුල් වලින්ද ඇතුළට ගියාට පස්සේද ඔක්කොම අපිව පිටුවහල් කරන එකන්නේ තිබ්බේ. ඒවත් ඔක්කොම දඬුවන්නේ. ඒවත් පීඩනයනේ. එන පීඩනය මර්ධනය කියන එක ලොකුයි. ඒතර ওই ටික ඔක්කොම එකතු කරලා ගත්තා මර්ධනය කියන එක හරි විශාල වචනයක්. හරි විශාල අර්ථයක් තියෙනවා මර්ධනය කියන එකට. මේකේ තියෙන මර්ධනය එක්තරා පැතිකඩක්. මර්ධනය කියන එක හරි විශාල කතාවක්. එතකොට දැන් ওই කාට හරි අපරාධකාරයෝ කියලා කියනවා නම් අපිට අපරාධකාරයෝ කිව්ව මොකද්ද කරලා තියෙන වැරද්ද? ඒකයි මං කියන්නේ. ඇතුලේ හිටිය පමණින් දැන් මේක ඇතුලේ ඔක්කොටම එකටනේ හම්බෙන්නේ. දේශපාලන සිරකරුවටත් එහෙමයි. අපි තුමු කුඩු බීලා අහුවෙලාව නම් ඒත් එහෙමයි. කුඩු විකුණලා ආව නම් එඳ පාතාලේ කියලා ආවත් එකයි. හමුදාව ඇවිල්ලා පොලිසිය ඇවිල්ලා දෙනකොට දෙන්නේ ඔක්කොටම. හැබැයි සමහර අය මරණවා තෝරාගෙන අර වගේ පොදු ප්‍රශ්නයක් ඇති කරලා ඉවර වෙලා පොදු ප්‍රශ්නය ඇතුලේ තෝරාගත්ත අය වෙනම අරගෙන මරනවා. මරලා කියනවා කැරල්ලේදී මරනවා කියලා. සමාවෙන්න මැදින් පැන්නට නෑ ලසන්ති. නෑ එතනින්ම මම ඔබතුමා ඒ කියපු දේත් එක්කම මම ගියොත් එහෙම මම දැන් අපි දන්න දත්ත තමයි ලංකාවේ සිරගෙවල් වල 70% මම හරියටි 70%ක් ඉන්නේ ප්‍රී ට්‍රයල් ඩිටේනීස්. ඒ කියන්නේ තාම නඩුවකින් වරදකරුවන් නොවුන අය.
නඩු කල් යනවා ඒක පොතේ තියෙනවානේ අර ඔබතුමා කිව්වා වගේ වැරදි අපිට එක්ක නඩු දාන්න එක්ක මරලා දාන්න කියලා කියන තැනට මිනිස්සුන්වපත් කරනවා. ඉතින් දැන් ලාල්කාන්ත සහෝදරයා කියපු දේනුත් පේන්නේ අර මං කලින් පටන් ගත්ත තැන වරදකරුවා වින්දිතෙක් වෙලා නැවතත් වරදකරුවෙක් විදිහට තමයි අපි සිස්ටම් එකෙන් එළියට දාන්නේ. ඉතින් එතකොට මේක අර අපි විශස් සයිකල් එකෙන් කොතනින්ද එළියට එන්නේ කාටද මේක එළියට ගන්න පුළුවන් කොහොමද කරන්නේ? සහ මං කියන්න පටන් ගත්ත කාරණාව තමයි අර අපි හැම වෙලේම හිතනවා අපි හොඳයි ඕන් නරකයි. ඇතුලේ ඉඳලා එන මිනිස්සු අපි වැරදි කරලා නැහැ. අපි හිරේ ගිහිල්ලා නැහැ. හිරේ ඉඳලා එන්න මිනිස්සයව තවදුරටත් අපි බලන්නේ තවත් කොන් කරන්න. සමාජයට එකතු කරගෙන සමාජයේ කොටසක් කරන්න නෙවෙයි. මම පොඩ්ඩක් හොඳයිනේ නිකන් කවුරු හරි දේශනයක් කරනවට වඩා මගේ සර්කල් එක අවුරුදු 6ක් මම ඔය කියපු ටික. හරි? මගේ සර්කල් එක ඒ කියන්නේ පොලිසිය 6යි රඳුන් කඳුරු 2යි කියන එකේ කාලේ සර්කල් එක අවුරුදු 6යි. අධිකරණයට දාලා නිදොස් කොට නිදහස් කරනවා. එතකොට මගේ අවුරුදු 6. එතකොට මගේ අවුරුදු 6. ඒ විනාශ වුණ කාලය නැවත ගන්න බෑ තරුණ කාලය ඔබතුමාගේ. හරි මේ කාරණයම අපි මේ සංഭാෂණය අවසන් කරන්න ඔබට අවස්ථාව. 83 මම හිතන්නේ යාපනයේ තමයි ශ්‍රම වැඩි තිබ්බේ අමුදා කට්ටිය 13 මෙරුවේ. ඊට පස්සේ ඒකට පරිගත්තේ වෙලිකඩ බන්ධනාගාරේ. එහෙමනම් මම බැලුවේ මේ පොතේ පරිගණ්ඩ තැනක තියාගන්නවා කට්ටිය. කොයි හරි දෙයක් වුණොත් පරිගන්නේ අතනින්. ඒක තමයි මම කිව්වේ 83 අමුදා කට්ටිය 13 මෙරුවා වැඩි තියලා ඊට පස්සේ පරිගත්තේ වෙලිකඩ බන්ධනාගාරේ. මේනුත් අපි සිද්ධි ගොඩක් දේවල් කියවන්න ලැබුණා මේකෙන් කොයි හරි තැනක මොනාර දෙයක් වුණොත් පරිගන්නේ සිරගෙදර ඉන්න අර සිරකරුවන්ව. තවත් ඇමතුමා මතක් කරපු දේවල් තමයි අවස්ථාව තමන් වැරදිකරුවෙක් වෙන්න අවස්ථාවල් ලැබෙනවා. ඔය අවස්ථාව අපි හොයලා බලන්න ඕනේ මොන අවස්ථාවෙන්ද ඒගොල්ලෝ එහෙම වෙන්නේ කියලා. නැත්තම් අතන අවස්ථාව කොහොමද ලැබෙන්නේ කියලා. මේ ඔක්කොම ඇතුලේ මං අවසාන කාරණයට යොමු වෙන්නේ මේ කරුණ ලාල් සහෝදර ඔබට යොමු කරන්නේ මොකද ඔබ අර කියපු දේ දැන් රාජ්‍ය කරන්නේ අපි රාජ්‍ය අපේ නූනට අපි තමයි කරන්නේ කියන කාරණය මයිකයි කිව්වේ ඒක මම මතක තියාගෙන අවසානයට එන්නම් කියලා. අපි දන්නවා අපේ රටේ බන්ධනාගාර මේ වෙනකොට තියෙන නිකන් උතුරන මට්ටමක. ඒවයි ඉඩ නැහැ, පහසුකම් නැහැ, වාට්ටු වල මිනිස්සු තෙරපෙනවා, පොදු කරනවා, වැසිකිලි පහසුකම් නැහැ. දැන් ඔබලා රාජ්‍ය කරන්නෝ හැටියට ප්‍රතිසංස්කරණ වලට ඉඩක් තියෙනවද? මං හිතන්නේ මේක මෙතෙන්ට නොගැලපෙන ප්‍රශ්නයක් හැටියට හිතන්න එපා. ඔබ ඉන්නේ පොත ගැන කතා කරන්න උනාට ඔබේ දේශපාලඥයා භූමිකාවක් තියෙන නිසා මේක ඇසිය යුතු ප්‍රශ්නයක් සමාජය වෙනුවෙන්. මේව වෙනස් කරන්න බැරිද? මෙහෙමයි. ඕන එකක් කරන්න පුළුවන්. පළමුව සමාජ මතයක් ගොඩනගන්න ඕන. සමාජ මතයක් ගොඩ නොනගා කළොත් සමහර දේවල් කරන මිනිස්සු වැඩිකාරයෝ වෙනවා. කරන මිනිස්සු වැඩිකාරයෝ බවට පත් වෙනවා. අපිට තව ගොඩක් ಜಾති කරන්න පුළුවන්. ඒකට සමාජ මතයන් ගොඩනගන්න ඕන. සමාජ මතයක් නැතුව දැන් උදාහරණයක් ගත්තොත් මගේ මෑත කාලීන කතාවල මං රජය ගැන කතා කරනවා. හැම කතාවකදීම කතා කරනවා. රජය ගැන. එතකොට කතා කරන්නේ දැන් මේ අර්ථයෙන්. ජනතාවගේ ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා. නමුත් පරණ රජයක් තියෙනවා. වෙනස් වුණේ ආණ්ඩුව මිස රජය නෙමෙයි. පරණ රජය වැඩ කරන්නේ පරණ තාලෙට. ඒකට වෙනම සංස්කෘතියක් තියෙනවා වෙනම තියෙනවා. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් ඔයගොල්ලන්ට 3-2 බලයක් තියෙනවා. මේවා වෙනස් කරන්න පුළුවන් නේද කියලා. ඔව් පුළුවන්. පුළුවන්. ඒකට සමාජ මතයක් ගොඩනගන්න ඕන. දැන් මේ මං මොලාගේ පොතෙන් ගන්නේ මේ හිරගෙවල් වල ගත කරන මිනිසුන්ගේ ජීවිත ගැන රාජ්‍ය මර්ධනය ක්‍රියාත්මක වෙන ආකාරයත් එක්ක සංසන්දනය කරොත් ලොකු සමාජ මතයක් ගොඩනගන්න ඕන සිරකරුවන් සම්බන්ධයෙන්. ඒ සමාජ මතය නැතුව
අපි මැදිහත් වෙලා කරන්න ගියොත් විරෝධය එන්නේ අපිට. හරි විරෝධය එන්නේ අපිට. ඉතින් ඒ නිසා බොහෝ කාරණා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේම ගත්තොත් එක. අපි තුමු 22 ජනතා අරගලයක් ආවා. ඒකම හේතු වුණා මේ NPP ආණ්ඩුවක් බිහි වෙන්න. මට දැනෙනවා ගොඩක් අය කල්පනා කරනවා දැන් අරගලය ඉවරයි අපි දිනලා තියෙන්නේ කියලා. එහෙම දැනෙනවා. එන ටෙලිෆෝන් කෝල් එකෙන් කතා කරන දේවල් වලින් සමහර බලාපොරොත්තු වෙන දේවල් වලින් මේ දිකට යන අකණ්ඩ අරගලයක යම් අවස්ථාවක අපි ඉන්නවා තවදුරටත් මේ අරගලය දිගට පවතිනවා කියන හැඟීමක් නැහැ. සමාජය හිතන් ඉන්නේ අරගලයක් කරා හැමෝම නෙමෙයි. එමෙ හිතන් ඉන්නේ අරගලයක් කරා අපි දිනුවා කියලා. නෑ දිනල නෑ මේ අපි ගත කරන්නේ අරගලේ තව අවස්ථාවක්. ඒ නිසා මේ වගේ මාතෘකා ගැන අපි ලොකු මතවාදී අරගලයක් අකණ්ඩව පවත්වාගෙන යන්න ඕන. කවුද බලේ ඉන්නේ කියන එක හිතන්න අවශ්‍ය නැහැ. හොඳයි බොහොම ස්තුතියි. අපි හරියටම පැයකට ආසන්න කාලයක් මේ න්‍යාය පත්‍රයේ හැටියටම කාලය කළමනාකරණය කරගන්න හිතුවා. මොකද බොහොම දුර බැහැර සිට මේ අවස්ථාවට සහභාගී වෙන පිරිසක් ඉන්න නිසා බොනේස්වර් සහෝදරයා බොහොම ස්තුතිවන්ත වෙනවා. නිතිඤ්ඤ ලසන්ති දස්කොන් ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම අමාත්‍ය ලාල්කාන්ත සහෝදරයා ඔබටත් බොහොම ස්තුතියි.